මම මීරියම ඉඳලා ආවේ. මම එනකොට ඉංග්‍රීසි ගැන වැඩි ලොකු දැනුමක් තිබ්බේ නැහැ. මම එක වසරේ ඉඳන් ඉංග්‍රීසි ඉගෙන ගෙනත් උනා මට ඉංග්‍රීසි ගැන කතා කරන්න ලියන්න මුකුත්ම බැරුව හිටියේ. ඉතින් මම ඉංග්‍රීසි බැංක් හොයාගෙන ආවේ මේ ගැන තිබු ලොකු විශ්වාසයක් හින්දා වාසර සර් හින්දා. and ඒ වගේම මට ඕන වුණා ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. එන්නේ ඒවයි ඉක්මනින් කතා කරන්න බෑ කියලා මම දන්නවා. ඒ දවස් 25ක් ඇතුළත ඉංග්‍රීසි කතා කරනවා කියන එක ලොකු අභියෝගයක් වුණාට සර් ලොකු අභියෝගේ බාර අරගෙන තිබුණා. දැන් අද 8 වෙනි දවසේ මේ වෙනකොට ඉංග්‍රීසි මුකුත්ම බැරුව හිටියේ මට. ඒ කියන්නේ මම ආපු දවසේම දුන්නා ප්‍රශ්න 20ක එක්සෑම් එකක්. ඒකේ මට ප්‍රශ්න 6යි හරි තියෙන්නේ. ඒ දැන් 8 වෙනි දවසේ අද වෙද්දි මම ඡේදයක් සිංහල ඡේදයක් ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන් තරමට ඉංග්‍රීසි දියුණු කරගෙන තියෙනවා. ඒ ගැන මට ඇත්තටම සතුටුයි. මම අවුරුදු 7ක් 8ක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගත්තත් මට බැරි වෙච්ච දේ මම දවස් 7ක් ඇතුළත කරලා තියෙනවා ඉංග්‍රීසි බැංක් එකකින්ද. මේක ලොකුම chance එකක් හැමෝටම. ඒ දවස් 25ක් තව තියෙන අපි දැන් දවස් 12ක් තියෙනවා. දැන් 8 වෙනි දවස් වුණාට අපි කතා කරන්නේ ඉංග්‍රීසි වලින් විතරයි. හොස්ටල් වල ලෙක්චර් වල හැමතැනම ඉංග්‍රීසි වලින් කතා කරන්නේ. අපි වෙන සිංහල කතා කරන්නේ ඒක තහනම් කරලා තියෙන්නේ. හැමෝම වගේ. හොරෙන්වත් සිංහලෙන් කතා කරන්නේ හැමෝම ඉංග්‍රීසි වලින් කතා කරන්නේ. අපි හැමෝටම උනන්දුවක් තියෙනවා ඉංග්‍රීසි වලින් කතා කරන්න. එන්දා අපි හැමෝම කතා කරන්නේ ඉංග්‍රීසි වලින්. මේක ලොකුම achievement එකක් මම දකින විදිහට මේ වගේ දෙයක් දවස් 7ක් ඇතුළත කරන්න පුළුවන් වෙච්ච එක ගැන මට ගොඩක් සතුටුයි. ඒ වගේම දවස් 25 ඉවර වෙනකොට හොඳට ඉංග්‍රීසි කතා කරන්න හොඳටම බැරි වුණත් ඒත් ෆ්ලුවන්ට් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්න මම දියුණු කරගන්න පුළුවන්. මට ඒ තැනට වැඩ සලස්සලා තියෙන වාසලස and මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. මොකද දවස් අවුරුදු ගාණක් බැරි වෙච්ච දේ දවස් 25ක් ඇතුළත මට කරලා දෙන්න පුළුවන් කමට ඔයාලා හැමෝම ඒ ඉංග්‍රීසි බැංක් තෝරගන්න පුළුවන්. මම තනියෙන් මේක හොයලා මේකට ආවේ. මම්ම කතා කරලා මම්ම කෝල් කරලා and දවස් 7ක් ඇතුළත ලොකු ප්‍රගතියක් මට තියෙනවා. ඒ ප්‍රගතිය මට ලොකුම සතුටක්. මට ඒ වගේ මට ලොකු විශ්වාසයක් තියෙනවා ඉංග්‍රීසි බැංක් එකේ. The English Bank. ඉංග්‍රීසි බැරි අයට ලංකාවේ හොඳම තැන.